ආදරෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඔයාලා ඉතින් thumbnail එකේ දැක්කා වගේ අද අපි 8මත් තන වන්දන කරන්න තමයි යන්නේ. ඊට කලින් මතක් කරගන්න අපේ YouTube channel subscribe කරලා හැපෙතින් bell icon එක click කරන්න කියලා. අපි එන වැඩි කතන. හරි ඉතින් අපි බස් එකක් අරලා ගන්න ඕනේ ඉඳ බයිසිකලේ යනවා අපි ටවුමට. මොකද බස් එකක් අරලාගෙන තමයි අනුරාධපුරට යන්න ඕනේ. කිලෝමීටර් 64ක් විතර දිනවා බයිසිකලේ නම් එච්චර දුර යන්න අමාරුයි. ඒ නිසා අපි බස් ඕඩරේට ගිහිල්ලා පාරෙන් බස් එකක් හොයාගෙන අපි යන්න ඕනේ. හරි ඉතින් අපි බස් යන්න අල්ලගත්තා අපිට බස් ඕඩ් එකේ වීඩියෝ නම් හැබැයි ගේන්න බැරුණා මොකද බස් ඕඩ් එකේ සෙනෙවි පිළ අද නිවාඩු තියෙන නිසා වෙන්නදී අපි ඉතින් බස් එකක් අල්ලගත්තා කොහොම හරි ඉතින් බස් එක නම් දැන් අද්දනවා තව කිලෝමීටර් 64ක් විතර දිනවා අපේ ගෙදර කැපිලිකොල්ල ආව අපිට යන්න තියෙන අනුරාධපුරයට කිලෝමීටර් 64ක් යනවා කියන්නේ ඔයාලගේ වීඩියෝ දික් වෙනවා වැඩි ඒකින්ද අපි ඒක අනුරාධපුරයට ගිහිල්ලාම සෙට් වෙනවා හරි ඉතින් අපි අනුරාධපුරෙන් බැස්සා අපි පරණ බස් ඕල් එකේ ළඟින් බැස්සා මොකද අටම ස්ථානය යන්න එතන ලේසින් පාර එතන තියෙන්නේ අපි ඉතින් යන ගමන් තමයි ඉන්නේ හරි ඉතින් අපිට දැන් අටම ස්ථානය වන්දනා ගන්න තියෙන පාරට වැටලා ඉන්නේ අපි දැන් ඒකට යන ගමන් ඉන්නේ හරි ඉතින් දැන් අපි ඉස්සෙල්ලාම ජයශ්‍රී මහ බෝධිය වදින්න තමයි යන්නේ අපි හරි අපි ඉස්සෙල්ලාම කිරියර පූජා කරන්න තමයි යන්නේ මොකද මෙතන සෙනඟ වැඩි ගොඩක් හැබැයි අද පූජා කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ එතන ගොඩක් සෙනඟ හිටපු හින්දා අපිට එතන වැඩි වීඩියෝ ගන්න බැරුණා හරි ඉතින් අපි ඊළඟට ගියේ ලෝවාමපාය බලන්න ඔයාලා පේනවා ඇති ලෝවාමපාය හරි දැන් අපි ඉතින් යන්නේ රුවන්වැලි සෑය වදින්න අපි රුවන්වැලි ගිහිල්ලා සෙට් වෙමු හරි ඉතින් ගායිස් අපි රුවන්වැලි සෑය ළඟටම ඇවිල්ලා තින්නේ අපි ටක් ගාලා රුවන්වැලි සෑය මළුව ළඟට යන් ඒක නිසා ඔයාලගේ සමාව ඉල්ලනවා ඒත් අපි ස්ථාන තුනකට ගිහින් ඉඳලා අපේ YouTube channel එක subscribe කරලා හැබැයි bell icon එක click කරන්න කියලා මතක් කරනවා එහෙනම් අපි තව වීඩියෝ එකකින් සෙට් වෙමු